ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාගදේශ මෝහනසා සියලු ආශ්‍රවයන් නසා උතුම් අරහත්වයට පත්වී වදාළ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සිත් වේවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගුරුපදේශ රහිතව තමන් වහන්සේ තුලින්ම උපදවා ගන්නා ලද විස්මිත ඥානයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කොට සම්මා සම්බුද්ධත්වයට පත්වී වදාළ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සිත් වේවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පුබ්බේ නිවාසානුස්සති ඥානය චුතුපපාත ඥානය ආසවක්ඛය ඥානය තථාගත දස බල ඥාන සිව් විසරද ඥාන යමක මහා ප්‍රාතිහාර්ය ඥාන මහා කරුණා සමාපatti ඥානාදී උතුම් අසිරිමත් නුවණින් යුතුව මනා හැසිරීමෙන් යුතුව විජ්ජාචරණ සම්පන්න බවට පත්වී වදාළ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සිත් වේවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රධාන වීරිය සතර ඉර්ධිපාද පංච ඉන්ද්‍රිය ධර්ම පංච බල ධර්ම සප්ත බොජ්ජංග ධර්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය යන මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් මනාව දියුණු කොට අමා නිවනට පැමිණ වදාළ හේයින් සුගත බවට පත්වී වදාළ බව
ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සිත් වේවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලු බ්‍රහ්මලෝක සියලු දිව්‍යලෝක මේ මිනිස් ලෝකය සතර අපායාදී සියලු සත්වලෝකයන්ද ස්කන්ධලෝක ධාතුලෝක ආයතන ලෝක ආදී සකල ලෝකයන් අතැඹුලක්සේ අවබෝධ කොට ඒ සියලු ලෝකයින් නිදහස් වී වදාළ නිසා ලෝකවිදූ බවට පත්වී වදාළ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සිත් වේවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දමනය වීමෙහිලා දුෂ්කර වූ නමුත් ධර්මාවබෝධය පිණිස රැස්කරගත් පුණ්‍යවාසනා ඇති දෙව් මිනිස් සත්වයන් ඉරිදි ප්‍රාතිහාර්ය බලයෙන්ද ආදේශනා ප්‍රාතිහාර්ය බලයෙන්ද අනුශාසනී ප්‍රාතිහාර්ය බලයෙන්ද දමනය කොට දහමට කීකරු කරවා අමා නිවනට පමුණුවා වදාළ නිසා අනුත්තරෝ පුරිස ධම්මසාරථී බවට පත්වී වදාළ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සිත් වේවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නුවණැති දෙවියන්ගේද නුවණැති මිනිසුන්ගේද එකම ශාස්තෘන් වහන්සේ වන නිසා සත්තා දේව මනුස්සානං බවට පත්වී වදාළ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සිත් වේවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මනවින් අවබෝධ කරන ලද චතුරාර්ය සත්‍ය ධර්මය අන් අයටද ඒ අයුරින්ම අවබෝධ කරවා වදාළ නිසා බුද්ධ බවට පත්වී වදාළ බව
ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සිත් වේවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ අසිරිමත් සම්බුදු ගුණ දරා වැඩ සිටීමට තරම් භාග්‍යවත් වූසේක. හිරු සඳු එළිය පරදන ප්‍රඥාලෝකය දරා වැඩ සිටීමට තරම් භාග්‍යවත් වූසේක. දෙතිස් මහා පුරිස් ලකුණින් බැබලී ගිය ඉතා විස්මිත වූ රූපකායක් දරා වැඩ සිටීමට තරම් භාග්‍යවත් වූසේක. මෙවැනි සියලු භාග්‍ය ගුණයන්ගෙන් පිරිපුන් නිසා භගවා බවට පත්වී වදාළ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සිත් වේවා. මෙසේ මේ ලෝකයෙහි පරම ශ්‍රේෂ්ඨ වූ පරම කල්යාණ මිත්‍ර වූ ලෝකනාථ වූ අසරණ සරණ වූ තථාගත වූ නරාසභ වූ මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සත්‍යානුභාවයෙන්ද ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ලෝකානුකම්පාවෙන් වදාරන ලද නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ සත්‍යානුභාවයෙන්ද ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ ලොවෙහි අනුත්තර පින්කෙත වූ උතුම් රහතන් වහන්සේලා ප්‍රමුඛ මාර්ගඵලලාභී ආර්ය මහා සංඝරත්නයේ සත්‍යානුභාවයෙන්ද ඔබට සියලු යහපත සැලසේවා. ඔබේ දරුවන්ටද සියලු යහපත සැලසේවා. ඔබ පවුලේ සියලු දෙනාට අතුරු ආන්තරා දුක් කරදර දුරු වී සියලු ආරක්ෂාව සියලු යහපත සැලසේවා. ඔබේ යහපත් ධාර්මික ප්‍රාර්ථනා සමෘද්ධිමත් වේවා. ඔබ සියලු දෙනාට තුනුරුවන් සරණින් සැනසෙල්ල උදා වේවා.